සෑම දිනකටම තෙරුවන් සරණයි. රාගලු ගඟුලක් අද වියලිලා ඉතාමත්ම කෙටි කලකින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ හද බැඳගන්නට සමත් වූවාය. ඒකට හේතුව මොකක්ද කියන්න අද තරම් වෙන දවසක් නැහැ. හැබැයි මේක මගේ ජීවිතය ගැන වැඩි දෙනෙක් එච්චර නොදන්න කාරණාවක්. බලන්නකො මෙතන මේ ශාලාව අද කොච්චර එළියයිද? මාලිනී ආන්ටිගේ හිනාවෙන් මේ මුළු ශාලාවම තව තවත් එළිය වෙලා තියෙනවා. සිනමා ජීවිතය තුළ පුංචි බබෙක් වගේ සිනමාවට පිවිසුරුදා ඉඳලා අද මේ මහා රාජනීය වෙනකම් ඒ දශක 6ම තමාගේ වසඟයට නතු කරගෙන ඉඳලා ජයන්ත මහත්මයා ඔබ මාල්ලියගේ හිතට හැමදාම මතක හිටින මහා උපහාරයක් කළා. ඒක වෙනුවෙන් අපි මේ මුළු අපේම ආවාසොයා ආදරේ ගීතේ ගයයි සාගරේ සුදුමුණ හංගන් ගියේ ඒ පියේ ආවාසොයා ආදරේ ගීතේ ගයයි සාගරේ හැට දන්නේ මමනේ ඔබේ birthday to you happy birthday Adil gila kakak. Ako na metin din. Birthday to you. Happy birthday to you. Happy birthday dear Senali. ජනප්‍රිය සෙනාලි සිනමාවට ආවේ සිරි පැනකුම් චිත්‍රපටයේ මාල්නීගේ අයියා එතුමාගේ දෙමව්පියන්කල ගිල්බර්ට් ෆොන්සේකා සීලපති ෆොන්සේකා යන ඒ දම්පතීන් ලංකාවේ අංක 1 අභ්‍යන්තර පෝෂණ සත්කාරය ෆේෂියා ඇඩ්වාන්ස් පරම්පරාවට කිසිදු ලෝභකමක් නැතුව බොහෝ දේවල් දායාද කළ මානී ෆොන්සේකා මහත්මයාගේ අතින් අද දවසේදී මේ නානාපති වරියන් දෙදෙනාට මේ ෆේෂියා පිළිබඳව නව සංකල්පය ඉදිරිපත් කිරීම සඳහා ඒ දායාදය ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. As we celebrate amazing personality who has stood through time and kept art alive in our country. දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය රෝගියන්ගේ රෝග රැකුමේ විශ්වාසනීය සන්නාමය ෆේෂියා අලුත්ම ප්‍රොඩක්ට් එකක් අපි දැන් ලොන්ච් කරනවා මානී ෆොන්සේකා මැතිණියට මේ අලුත් තානාපතිවරුන් දෙදෙනාට සැසඳෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා පැතුම් පුරාගෙන ඔබ හමු වේ නව කෙනෙක්
මං අද ආවේ ආදරේ හොයාගෙන ආවාස් ආදරේ මට මේ වගේ ආදරයක් මට තේරෙන්නේ නැහැ කොහොමද කියන්න කියලා මේ හැම දෙනාම ඇත්තටම අවංකව මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක මට කෝටියක් වටිනවා. අනේ ගොඩාක් ස්තුතියි ඔයගලන්ට. ඔයගොල්ලෝ මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වුණාට. ඉතින් ඒ ගොඩට විශේෂයෙන්ම ජයන්ත මම ජීවිතයේ අන්තිම මොහොත දක්වා මම මතක තියාගෙන ඉන්නවා ජයන්ත. ඔයා මට තියෙන මේ ආදරය ගෞරවය මට ගොඩාක් දේවල් කියන්න ඕනේ. ඒ මොනවා වුණත් මට එක දෙයයි මට කියවෙන්නේ මට හැමදාම ආදරේ ලැබුණා. ඒ වගේම මමත් ආදරේ දුන්නා. ඉතින් ඒක මං නවත්තන්නේ නැහැ. මං කොහොම හරි ඒ ආදරේ රැක ගන්නවා. මට තේරෙන්නේ නැහැ ජයන්ත මොනවා කියන්නද කියලා. මම ආදරේ හැමෝටම ඔබලා හැම දෙනාටම බොහොම ස්තුතියි. Thank you.